මේ සතියේ පොය සඳත් සමග ඔබට උල්කාපාත වර්ෂා දෙකක් දැකගත හැකියි. ඒ දකුණු ඩෙල්ටා ඇක්වරයිට් සහ ඇල්ෆා කැප්‍රිකෝනිඩ් උල්කා වර්ෂාවන්. මේ දෙකම 2026 ජූලි 30 සහ 31 දිනවල රාත්‍රියේ උපරිමයට පැමිණෙනවා. මෙයින් දකුණු ඩෙල්ටා ඇක්වරයිට් ජූලි 12 සිට අගෝස්තු 23 දක්වා ක්‍රියාකාරී. මේ ජූලි 30 සහ 31 දිනවල රාත්‍රියේ උච්චතම අවස්ථාවට පත් වෙනවා. මෙම උල්කාපාත වර්ෂාව එදින අහසේ කඩා වැටෙන තරු 25ක් පමණ තිරෙන කළ හැකියි. මේ වසරේ ජූලි 3 සිට අගෝස්තු 15 දක්වා ක්‍රියාකාරී වන ඇල්ෆා කැප්‍රිකෝන් එහි උච්චතම රාත්‍රියේදී ඒ කියන්නේ ජූලි 30 සහ 31 දිනවලදී පැයකට උල්කාපාත 5ක් පමණ ලබා දෙනවා. එතරම් සරු දසුනක් නම් නෙවෙයි. නමුත් අල්ෆා කැප්‍රිකෝනිඩ් උල්කාපාත වර්ෂාව දීප්තිමත් ගිනි බෝල වැනි දසුන් සඳහා ප්‍රසිද්ධ වූවක්. මතකනේ මෙම වර්ෂා දෙකෙහිම උච්චතම රාත්‍රිය 2026 ජූලි 30 සහ 31. නැරඹීමට හොඳම වේලාව මධ්‍යම රාත්‍රියෙන් පසු වළුයම දක්වා කාලය. සඳේ මැදිහත් වීම මෙවර දීප්තිමත් පෝය සඳ එළිය මෙම දුර්වල උල්කාපාත වර්ෂා හඳුනා ගැනීම සඳහා අභියෝගයක් ලෙස ක්‍රියා කරනවා ඇති. නමුත් උත්සාහයත් අරින්න එපා. මේ වගේ අලුත් තොරතුරු සඳහා ලියෝ ඩිජිනෙට් එඩියුටේන්මන්ට් channel සමග දැන්ම එක්වන්න. යාළුවන්ට